වැඩ කරන්න හිතෙන්නේ නැහැ. පටන් ගන්න අමාරුයි. උදේ වැඩ කරුනේ නැත්නම් දවසම ඉවරයි. ෆෝන්, සෝෂල් මීඩියා ඇඩික්ෂන්, ෆිල්ම් බලන්න ඇඩික්ට් වෙලා. ඕවා තමයි සමහර උන්ට තියෙන හේතු. ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව ඉන්න හේතු. දැන් සමහරක් ළමයි ඉන්නවා දැන් අසනීප හින්දා වැඩ මග ඇරලා එක්ක ගෙවල් වල කාටද අසනීප වෙලා, තමන් අසනීප වෙලා හොස්පිටල් වල ඉන්න වෙලා ලොකු වැඩ ප්‍රමාණයක් ගොඩ ගහිල්ලෙන්න. ඒ හැම එක ගැනම අපි කතා කරමු. thinking ජොබ් එකක් කරන ගමන් කරන්නේ මේ වගේ ළමයි ඉන්නවා. වෙන විදිහක් නැහැ. වෙලා ඇති වෙයිද පුළුවන් වෙයි කියලා හිතනවා. අනිත් අය බෑ කියනවා. බැරි නෑ පුළුවන්. හරි. ඔහොම මේ ගොඩක් අයට වැඩ කරන්න බැරි වෙන්න හේතු කියලා දෙන්නේ කම්මැලි, නිදිමතයි. ඊට පස්සේ ෆෝන් එක ඔබ ඉන්නවා. වැඩ කරන්න ඕන කියලා දන්නවා. පටන් ගන්නෑ. ඒ කියන්නේ අර අනිත් ඔක්කොම හරි. බාහිර සාධක නෙමෙයි අභ්‍යන්තර ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව අනිත් සියලු දේවල් වැඩ නොකර ඉඳපන්, ජීවිතේ අතහැරලා දාපන්. ඕක වැඩක් නෑ. එහෙම කන්ඩිෂන්ස් තියෙද්දි මේක ඇදගෙන යන යෝන් ඉන්නවා. හරිද? මම ඔය කියපු උදාහරණ විදිහට ගත්ත හැම එකම වගේ එහෙමයි. ඒ එකෙක්ගේවත් කතාවල මම මේක අතාරනවා මට වැඩක් නැහැ. එහෙම නැහැනේ. උන් හැම එකම නෑ මම මේක කොහොම හරි කරනවා. මම මේක කරන්න ඕන. උන් පට්ට මොරාල් පිටින්නේ. හරි? උන්ට හරියන ඔලෙවෙත්. මං කියන්නේ පොඩි පොඩි ප්‍රශ්න කියන එක නවත්තන්න. දැන් උඹලා පොඩි උන් නෙවෙයි. උඹලා දැන් ලොකුයි. දැන් අවුරුදු 20 21 උන්නේ ඔය ඉන්නේ. හරිද? උඹලා පොඩි ප්‍රශ්න කියන්න එපා. ලැජ්ජයින් ළමයි. ෆෝන් එක හින්දා මට වැඩ කරගන්න බෑ. චාටර්නේ. එහෙම වෙන්න එපා. මේ ඕගොල්ලන්ගේ ජීවිතය ගැන ඕගොල්ලෝ කතා කරන්නේ. අපිට මෙතනින් ඉස්සරහට අවුරුදු 40ක් විතර ඔයාගේ ජීවිතේ ඉරණම මේක මත තීරණය වෙන්න පුළුවන්. හැමෝගෙම එහෙම වෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් කීප දෙනෙක් ඉන්නවා වෙන පාරවල් වලින් ගිහලා හොඳට හදාගන්න. සහ ඒ කීපයට ලොකු ප්‍රසිද්ධියක් හම්බෙන. ඒ නිසා නිකන් YouTube බැලුවම හිතෙන්නේ යකෝ මොකටද ඉගෙන ගන්න වගේ එකක්. එහෙම නැහැ. ඒ කියන්නේ ලෝකේ දැන් ලංකාවේ අර හොඳ සමාජ මට්ටමක් තියෙන හොඳ ජීවිතයක් ගත කරන මිනිස්සු ගත්තොත් 100ට එකක් විතර තමයි ওই જાතියුන් ඉන්නේ. ඊටු 98ක් විතරම සාමාන්‍යයෙන්වත් හරියට ඉගෙනගෙන මොකක් හරි තමන්ගේ කියන්නේ එක්ක අඩු ගන්න A level වලින් ක්වොලිෆිකේෂන් හදාගන්න බැරි වුණා නම් වෙන ඊට පස්සේ හරි මොකක් හරි ක්වොලිෆිකේෂන්ස් හදාගත්ත ක්වොලිෆයිඩ් මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේ අර බොරු විකාර වලට අහු වෙන්න එපා. ඉතින් YouTube බරේ මේ බැලුවම ඉතින් හිට වෙන්නේ අර කතා නිසා ඒවා සුලබයි. නමුත් ඇත්ත කතන්දරේ ඒක නෙවෙයි. හරිද? Tamanට ටිකක් හොඳ මට්ටමේ ජීවිතයක්, ඇවරේජ් මට්ටමට වඩා චුට්ටක් හරි උඩ ජීවිතයක් ගත කරන්න සාමාන්‍යයෙන් ක්වොලිෆයිඩ් මිනිස්සෙක් වෙන්න ඕනේ. හරි. ඉගෙනගත්ත මිනිස්සෙක් වෙන්න ඕනේ. ඉගෙන ගන්න එක එකම දේ නෙවෙයි. නමුත් අනිවාර්යෙන් තාමත් හොඳම දේ ඒක. සහ දැන් කොහොමත් ඕගොල්ලෝ බැඳගෙන ඉවරයිනේ බෙරේ. මම හැමතිස්සෙම කියන්නේ. තව මාස 5ක් තියෙනවා බෙරේ ගහලා මොනවා හරි දෙකෙන් එකක් බේර ගන්න තියෙන්නේ. හරි. ඉතාමත් මං කියව පටන් ගද්දිම ඉතාම දුර්වල මට්ටමේ ළමයෙකුට උනත් තමන්ගේ ෆුල් පොටෙන්ෂල් මේ මාස පහ වැඩ කරොත් ඔයාලට ලකුණු 80කට එන්න තාම පුළුවන්. තමයි මේ තර්ඩ් සයි ළමයි අහලා තිබ්බ මේ තර්ඩ් සයි කරාට වැඩක් නැද්ද? හැමෝම එපා කියනවලු, ජොබ් කරන්නලු, රට යන්නලු. මොකද තර්ඩ් සයි ළමයෙක් කියන අධික ප්‍රෙෂර් එකක ඉන්නේ. සයි දෙකක් ගියා. බැනුම් උපරිමයි. ෆස්ට් සයි එකට වඩා සෙකන්ඩ් සයි එකට වඩා ලොවෙත් තර්ඩ් සයි එක බැනුම් අහනවා. බැනුම් ඇහුවේ නැතත් හිතේ තියෙන ගිල්ටි කොන්ෂස් එක මතක ඇති කාලේ ඉඳන් A level නේ කරන්නේ අවුරුදු 5ක විතර වෘත්තිමේ A level ශිෂ්‍යයෝ කියලානේ කියන්නේ උකුන්ට. මේ ප්‍රශ්නේ තියෙනවනේ හිතේ තියෙනවනේ වැරදි ගතියක්, වැරදිකාරී හැඟීමක්. ඊට පස්සේ ඔක්කොටම වඩා බය මේ පාරත් හරියට කරගන්න බැරි වුණොත්. Taman එක්ක ෆස්ට් සයි එකේ සමහරට ෆේල් වෙලා ගියපෙවුන් දැන් මොන හරි කීයක් හරි හොයාගෙන බයිසිකලයක් කරහින් මෙන් අරගෙන එහෙමත් ඉන්නවා. ඒව ස්ටේටස් බලන්නත් ඕන. එතන හිතනවා යකෝ උන් අපිට වඩා දියුණු ඉන්නේ කියලා. ඔව් ඉතින් ඒ අධීරේදී ඒ හරස් කඩේදී ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නේ. හැබැයි හිතන්නකෝ දැන් ඔයා මේක කරගත්තේ නැහැ කියලා. ඔයාට කරගන්න පුළුවන්කම තිබිලා මේක කරගත්තේ නැහැ කියන්නේ. ඔයා කාලේ යන්න ඒ ගැන තියෙන පසුතැවීම එන්න වැඩි වෙනවා. පළවෙනි අවුරුද්දේ ඔයාට තියෙන පසුතැවීමට වඩා තව අවුරුදු 5ක් යද්දි අපරාධය හැබැයි හරියට කරගන්න තිබ්බා. ඒක එනවා. තව අවුරුදු 10ක් යද්දි ඊට වඩා ඒක දරුණු වෙනවා. හරි. ළමයි හම්බෙලා අනම්මනම් වෙලා තව ටිකක් ස්ථිර වෙදි තවත් ඒ පළුද්ද දරුණු වෙනවා. ඉන්න මේ පසුතැවීම ඉතුරු කරගන්න එපා. ජීවිත කාලෙම විඳවන්න වෙන જાතිය පසුතැවීම ඉතුරු කරගන්න එපා. හරි. ඒ නිසා මේක මෙතනින් ඉවර කරමු. තර්ඩ් සයි ළමයි මම ඉන්නේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ. මගේ බැච් එකේ ඉන්නවා ලංකාවේ ළමයි 190 ගාණක්. ඔය අතරින් භාගයකට වඩා ඉන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ෆස්ට් සයි ළමයි අඩුයි. ඔය කොළඹ මෙඩිකල් ෆැකල්ටි නිසා. ඔයිට එහා ගිහිල්ලා ඔයා තව පොඩ්ඩක් එතනින් එහාට තියෙන මෙඩිකල් ෆැකල්ටිස් කරන් බලන්න වැඩිම ප්‍රමාණය ඉන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ෆස්ට් සයි ළමයි එහෙම ලොකුවට නෑ. වැඩි ඕනේ නෑ. මම අපේ පවුලේ දෙවනියා මගේ අයියා මෙඩිසින් ගියේ තර්ඩ් සයි. සයි දෙකම කරලා ෆස්ට් සයි මට රිසල්ට් මතක නෑ. තර්ඩ් සයි එකේ තමයි ඒ තුනක් දාලා මෙඩිසින් ගියේ. දැන් එයා ડોක්ටර් කෙනෙක්. හරිද? නිකමට හරි ඇහුවොත් පසුතැවෙනවද අර අවුරුදු දෙකක් වැඩිපුර ගත්ත එකට මුට සෙකන්ඩ් සයි එකේ මතනේ ෆිසියෝതെරපි වගේත් යන්න පුළුවන්කම තිබ්බා. ඒත් අපේ ගෙදර බලපෑමකුත් එක්ක තමයි කොහොම හරි තර්ඩ් සයි එකල මෙඩිසින් ගියේ. නිකමට ඇහුවොත් එහෙම මේ ෆිසියෝതെරපි ගියා නම් හරි නේද වගේ එකක් කිසිම නෑ.
අතිශයින් මේ කියන්නේ 100ට එහා පුළුවන් නම් තෘප්තිමත් ඔය ගත්ත ඩිසිෂන් එක ගැන. ඒ නිසා තර්ඩ් ට්‍රයි කරනවා කියන්නේ තේරුමක් නැති වැඩක් නෙවෙයි. තර්ඩ් ට්‍රයි කරලා ඕන තරම් මෙඩිසින් යන්න ඕන තරම් ඉන්ජිනියරින් යන්න පුළුවන්. ඒක ඔයා තමයි තීරණය කරන්නේ. ඒක තේරුමක් ඇති වැඩක් කරනවද නැති වැඩක් කරනවද කියන එක. ඒ නිසා මේ ඒ කියන්නේ ගොඩක්ම පවුලේ වැඩිමලාට ඒක වෙනවා. ඉතින් හරි මග පෙන්වීමක් කරහින් මෙහෙන් නෑ. බලාගෙන හැදෙන්න එකෙක් නෑනේ. ඊට පස්සේ අපි දෙවෙනියා මගේ වල්ලි තුන්වෙනියා අපි පළවෙනි පාරින් ගේමක් ගහගත්තා. පළවෙනියට එහෙම එකක් සාමාන්‍යයෙන් වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට තර්ඩ් ට්‍රයි කරන්නේ පවුලේ වැඩිමල් ළමයි. කොහොම හරි තර්ඩ් ට්‍රයි කරන එක තේරුමක් නැති වැඩක් නෙවෙයි. වැඩි හරියක් තර්ඩ් ට්‍රයි ළමයි ඉන්නවා ඔය ෆැකල්ටිස් වල. ඒ නිසා මේ එහෙම එකක් නෑ. මේ බොරු කතා. ඉතින් තර්ඩ් ට්‍රයි එක හරියට කරගත්තේ නැත්නම් අපරාධයක් තමයි. හැබැයි එහෙම කරලා අර වගේ ඩිග්‍රී එකකට ගියොතින් ඔය ආස එකට ගියොතින් ඒක කිසිසේත්ම ඔයාට පසුතැවීමට කාරණාවක් වෙන්නේ නැහැ. ඔයා මාර සතුටු වෙනවා ඒ ඩිසිෂන් එක ගැන.